නගරයේ කාර්යබහුල වීදියක් දිගේ අනුත්තර සහ විශ්ව පියනැගුවේ අතේ තිබුණු අලුත් පොත් කිහිපයක් තුරුළු කරගෙන සංවාදයේ යෙදෙමින්. දූවිලි සහ වාහන ශබ්ද මැද වුණත් අනුත්තරගේ හිත තිබුණේ පුස්තකාලයේ. එතකොටයි පාරායිනේ තිබුණු විශාල රෙදිපිලි ප්‍රදර්ශනාකාරයක වීදුරු කුටියක් අසල නතර වී සිටි ඒ රුව අනුත්තරගේ දැසට හමු වුණේ. තප්පරයකට අනුත්තරගේ හදවත නතර වුණා වගේ දැනුණා. ඒ සෙනාලි. ඇය ලා පැහැති සාරියක් ලෙස බලා සිටියේ හරියට සිතුවමක් ලෙස බලා ඉන්නා වගේ හරිම නිසලව. ඇය අසලින්ම උස මහත තරමක් තේජවන්ත පෙනුමක් ඇති මැදවිය පසු කළ පුද්ගලයෙක් සිටියා. ඒ ඇගේ පියාවිය යුතු බව අනුත්තරට වැටහුණා. ඔහු සිටියේ සෙනාලි දෙස හරිම සෝදිසියෙන් වගේම දැඩි බැල්මකින් බලාගෙන. අනුත්තරට තරාගන්න බැරි ආසාවක් ඇති වුණා ඇය අසලට යන්න. හැමදාම අකුරු වලින් විතරක් අඳුරන ඒ සොඳුරු සිතුවම්කාරියට එක වචනයක් හරි කතා කරන්න තිබුණා නම් විශ්ව සිටි නිසාවෙන් ඔහුට කිසිවක් කරගත නොහැකි වුණා. සිදුවුණේ ඔහුගේ හදවතේ රිද්මය ඔහුටම ඇහෙන තරම් වේගවත් වීම පමණයි. විශ්ව පාරායනයේ තිබුණු කඩයකින් සිසිල් බීම එකක් ගන්න නතර වුණා. අඩෝ අනුව ඔබත් බොනව නේද? හිටපන් මං අරන් එන්න කියලා විශ්ව කඩේ ඇතුළට ගියා. අනුතරට ලැබුණේ රන්හා සමාන අවස්ථාවක්. විශ්ව කඩේ ඇතුළේ පොලිමේ ඉන්න අතරේ අනුත්තර සෙමින් සිනාලි සිටි දෙසට පිය නැගුවා. එයාගේ හදවත ඩඩ්ඩක් ගාලා ගැහෙන සද්දේ එයාට පැහෙනවා. තව අඩි 4යි 3යි 2යි අනුත්තර සෙනාලිගේ පිටුපසින්ම නතර වුණා. සෙනාලි ඒ වෙලාවේ හිටියේ වීදුරුවෙන් පෙනෙන සාරේ ලස්සන රටා දිහා බලාගෙන. සෙනාලි අනුත්තර ඊටමත් හීන් හඬින් මිමුණුවා. ඒ හඬ ඇසුණු සැනින් සෙනාලි ගැසී පිටිපස බැලුවා. අනුත්තරව එච්චර ළඟින් දැකපු ඇගේ දැස් පුදුමෙන් සහ බියෙන් පිරී ගියා. ඇය එකපාරටම Tamanගේ අතේ තිබුණු පොත් මිටිය පපුවට තද කරගත්තා. ඇගේ දෙතොල් වෙවුලන්නට උනත් ඇය වචනයක්වත් කිව්වේ නැහැ. ඇගේ දැස් පියා දෙසටත් අනුත්තර දෙසටත් මාරුවෙන් මාරුවට යොමු වුණේ අනේ මෙතනින් යන්න තාත්තා දකී කියලා කියන්න වගේ. බය වෙන්න එපා මම අනුත්තර. ඔහු නැවතත් රහසින් පැවසුවා. ඇයි ඔයා මාව මගහරින්නේ? සෙනාලිගේ දැසට කඳුලක් ඉනුවේ નિરાයාසයෙන්. ඇය යමක් පවසන්න උත්සාහ කළා. ඇගේ උගුරේ මොකද්ද ගැටයක් හිර වෙලා වගේ ඇය අමාරුවෙන් හුස්ම ගත්තා. ඒත් එකම ශබ්දයක්වත් ඇගේ මුවෙන් පිට වුණේ නැහැ. දුවේ කවුද ඔතන? විජේසිරි මහතා සෙනාලි දෙසට හැරෙනවත් එක්කම අනුත්තර වහාම පසෙකට වී වෙනත් ඇඳුම් දෙස බලනවා වගේ රඟපෑවා. කවුරුත් නෑ තාත්තේ මම නිකම් බැලුවේ. සෙනාලි කියයි කියලා අනුත්තර බලාපොරොත්තු වුණත් ඇය කලේ හරිම අසරණ විදිහට පියාගේ අතේ ඉල්ලී එතනින් ඉවත් වීම පමණයි. කෝබන් උඹ මෙන්න බීමේක. විශ්ව කඩෙන් එළියට ඇවිත් අනුත්තරව හෙව්වා. එයා තමන්ගේ තාත්තටවත් උත්තර දෙන්නේ නැත්තේ. එක වචනයක්වත් අනුත්තර තමන්ගෙන්ම අසාගත්තා. ඇයි මෙතරම් නිහඬයි? ඇයි මෙතරම් බියෙන් ඉන්නේ? අනුත්තරට දැනුණා සෙනාලිගේ නිහඬතාවයේ පිටුපස ඔහු හිතනවාට වඩා ලොකු අභිරහසක් හැංගිලා තියෙනවා කියලා. ඔහුට සෙනාලි ගැන දැනුනේ ලොකු ආදරයක් වගේම ලොකු අනුකම්පාවක්. ඇය අකුරු වලින් මෙච්චර දේවල් කියද්දී ඇයි ඇත්ත ලෝකයේදී මේ තරම් ගොළු වෙලා ඉන්නේ? අනුත්තර එදා ගෙදර ගියේ හිතේ ලොකු බරක් තියාගෙන. ඔහු තීරණය කරා සෙනාලිගේ මේ නිහඬතාවයේ රහස කොහොම හරි හොයාගන්නවා කියලා. අනුත්තරකින් මිදිලා තාත්තා එක්ක ගෙදර ආපු වෙලාවේ සෙනාලි හිටියේ හරියට පියවි ලෝකෙක නෙවෙයි වගේ. තාත්තා සාලේ වාඩි වෙලා පත්තරේ බලන අතරේ සෙනාලි හීන් සීරුවේ තමන්ගේ කාමරයට වැදුනා. එය දොර වහලා පිට දීගෙන සෙමින් බිමට ලිස්සා වැටුණා. ඇගේ පපුව තාමත් වේගයෙන් ගැහෙනවා. අනුත්තරවේ එච්චර ළඟින් එයාගේ හුස්ම දැනෙන මානේ මුණ ගැහේ කියලා ඇයි හීනකින්වත් හිතුවේ නැහැ. සෙනාලි වෙවුලන දෑතින් තමන්ගේ ඇඳ යට තිබුණු පෙට්ටිය එළියට ගත්තා. ඒක ඇතුලේ තිබුණේ අනුත්තර මේ මාස දෙකටම එයාට ලියපු හැම ලියුමක්මයි. ඇය අන්තිමට ලැබුණු ලියුම අතට ගත්තා. සෙනාලි මට ඕනේ ඔයාගේ සුවඳ හඳුනගන්න විතරයි. ඇයි වචන කියවද්දී ඇස් දෙකෙන් කඳුළු බිඳුවක් කඩදාසිය මතට වැටුණා. පාරේදී අනුත්තර තමන්ගේ නම කියපු ඒ මොහොත ඇයට මැවි පෙනුණා. සෙනාලි ඒ කටහඬ මොනතරම් ආදරණීයද? ඇයටත් ඕනේ වුණා ඒ විදිහටම අනුත්තර කියලා ආදරේ නමතන්න. ඇය කණ්ණාඩි ඉස්සරහට ගිහින් තමන්ගේ මුව දෙස බලාගත්තා. ඇය ශබ්දයක් පිට කරන්න උත්සාහ කරා.
ඇගේ පපුව ඇතුලෙන් ලොකු වේදනාවක් මතුවුණා. උගුර හිර වුණා. ඒත් පිට වුණේ හීන් එක බිඳුමක හඬක් විතරයි. මම කොහොමද ඔයාට කතා කරන්නේ අනුත්තර? ඔයා මගේ කටහඬ අහන්න පෙරම් පුරද්දී මම කොහොමද කියන්නේ මට කවදාවත් ඒ දේ කරන්න බැහැ කියලා. ඇයි හිතින් Tamanගෙන් මහගත්තා. එතකොටම සාලේ ඉඳන් තාත්තගේ කටහඬ ඇහුණා. "එනාලේ මොකද කරන්නේ? නිදාගන්න ලෑස්ති වෙන්න." ඇය වහාම කඳුළු පිස දාගෙන පොත් ටික හංගා ගත්තා. ඇයට බය හිතුණා. අනුත්තර හෙට පුස්තකාලයට ඇවිත් නානක්කගෙන් ඇත්ත දැනගත්තොත් එයා ආයෙත් කවදාවත් එන එකක් නැද්ද? අකුරු වලින් උනත් Tamanට ආදරය කරපු ඒ එකම හදවතත් Tamanට හිමි වෙයිද? සෙනාලිය දාරේ නිදාගත්තේ නැහැ. ඒ කවුළුවෙන් පෙනෙන අහස දෙස බලාගෙන හිටියා. ඒ තීරණය කළා හෙට පුස්තකාලයට යන්න. අන්තිම වතාවට හරි අනුත්තරට Tamanගේ ඇත්ත පවසන්න ඇයට ඕන වුණා. ඇය පෑන් අතට ගත්තා. සෙනාලි අඩවන් කරපු ජනේලෙන් එන හඳේලිය මැද අනුත්තරට Tamanගේ හිතේ තියෙන දේ අකුරු කරන්න උත්සාහ කළා. "අනුත්තර, අද පාරේදී ඔයා මාව දකිද්දි මට ඕන වුණා කෑ ගහලා ඔයාට කතා කරන්න. මට ඕන වුණා අනුත්තර කියලා මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න. ඒත් මගේ උකරේ මොකද්ද ගුලියක් හිර වෙලා වගේ දැනුණා. මගේ පපුව ඇතුලේ ඒ හඬ හිර වෙලා තියෙද්දි මම මොනතරම් අසරණ වුණාද කියලා ඔයා දන්නේ නැහැ." ඇයි පේලීලිය අවසන් කරනවත් එක්කම කාමරේ දොර එකපාරටම විවෘත වුණා. විජේසිරි මහතා කාමරයට ඇතුළු වුණේ හරිම සැකසහිත බැල්මකින්. සෙනාලි තෙගැස්සුණා. ඒ වහාම ඒ ලිපියත් අනුත්තරගේ රූපයත් කොලයත් Tamanගේ සයනයට තිබුණු කුඩා පෙට්ටියට දාලා ඒක ඇතුළට තල්ලු කරා. ඇගේ මුළු ඇඟම බය නිසා ගැහෙන්න ගත්තා. "සෙනාලි, මොකද මේ රෑ වෙලා කරන්නේ?" විජේසිරි මහතා ඇගේ මේසේ ළඟට ඇවිත් බැලුවා. එහි තිබුණේ හිස්කොළ කීපයක් විතරයි. "මොනවද ඔයා මේ හැමදාම ලියන්නේ? කාටද මේව ලියන්නේ?" සෙනාලි කිසිම හඬක් නැගුවේ නැහැ. ඇය බිම බලාගෙන Tamanගේ ඇඟිලි එකිනෙක පටලවා ගත්තා. ඇගේ නිහඬතාවයේ පියාට ලොකු සැකයක් ඇති කළා. ඔහු ඇගේ මේසේ උඩ තිබුණු පොත් පෙරලා බැලුවා. "මම දන්නවා සෙනාලි, ඔයා මගෙන් මොකක් හරි හංගනවා. ඔයා පුස්තකාලයට යන්නේ පොත් කියවන්නම නෙමෙයි නේද? මම ඔයාට ඉඩ දීලා තියෙන්නේ වගේ සැනසීමට මිස මගේ නම්බුව නැති කරන්න නෙවෙයි. මට මොකක් හරි ආරංචි වුණොත් එදාට ඔයාට මේ ගෙදරින් එළියට බහින්න ලැබෙන්නේ නැහැ." විජේසිරි මහතා ගැඹුරු හුස්මක් හෙළලා කාමරයෙන් පිටව ගියා. ඔහු දොර වහලා යන සද්දෙට සෙනාලිගේ පපුව පතුරෙන්ම කිමිදුමක් පිට වුණා. "අනුත්තර, මට බයයි. මගේ තාත්තා මේක දැනගත්තොත් මට කවදාවත් ආයෙ ඔයාට ලියන්න බැරි වෙයි. මට ඔයාව නැති කරගන්න බැහැ. ඒත් මම කොහොමද මේ රහස දෙකටම රකින්නේ?" ඇයි හිතින් මෙමුණුවා. ඇය නැවතත් ඇඳ යටින් ඒ ලිපිය අතට ගත්තා. දැන් ඇයට තේරෙනවා තවදුරටත් මේක ලියුම් වලට විතරක් සීමා කරන්න බැහැ කියලා. ඇය තීරණය කළා හෙට අන්තිම වතාවට පුස්තකාලයට යන්න. අනුත්තරට ඇත්තම කියන්න හෝ මේ ආදරෙන් සදහටම සමුගන්න ඇයට ඕන වුණා.